සෝන් වලට ආවේ. සෝන් වලට කලින් මං ඇවිල්ලා තියෙනවා. අරකටත් ගිහිල්ලා තියෙනවා ඉස්සරහා පේන කන්දට. මේකෙත් අර ඈතින් පේන තැන මාලිගාවක් වගේ තමයි තියෙන්නේ. ලොකු මතකයක් නැහැ දැන් අවුරුදු දෙකකට කලින් ආවේ. සෝන් වලට වැඩි දුරක් නැහැ. පැය භාගයක් විනාඩි 40 වගේ එන්න පුළුවන්. අද කවුරුවත් ආවේ නැහැ තනියෙන් ආවේ. මෙතන තියෙනවා මාලිගාවක්. පේනවද? සවුත් ඊස්ටර්න් කෝනර් පැවිලියන්. අන්න එහෙම ගත්තාම මෙතන තියෙන්නේ. මේ තියෙන විස්තරේ. එතකොට ඉස්සර මේ විදිහට තිබුණා කියලා තමයි තියෙන්නේ. 1796 ඉලක්කම් කියීමේ හැකියාව අඩු වෙලා ගිහලා තියෙන කොරියාවේ වැඩ කළාම මොකද මේ කොරියන් වලින් ඉලක්කම් කියලා සිංහලෙන් කියන්නියාම පොඩ්ඩක් පැටලෙනවා වගේ. මෙන්න මේක තමයි තැන. තැන කියන්නේ මේ පැවිලියන් කියන තැන. මේක මෙතන ඉඳන් කවුරු හරි කාට හරි මෙතන නිකන් පැස්සීම් තිබ්බත් දන්නේ නැහැ ඒ වගේ. හැබැයි මේ කුට්ට නැග්ගාම සම්පූර්ණයෙන් ඈත ඔක්කොම පේනවා. සාමාන්‍යයෙන් කොරියාවේ හැම එකක්ම මේ විදිහටනේ හදන්නේ. ඔය වහල. දැන් ලංකාවේ ගත්තාම මේ ලී වල කැටයන් තියෙනවා. මෙහි තියෙන මල් ඇඳලා තියෙන මේ චිත්‍ර තියෙන. ලස්සනට තියෙන චිත්‍ර තියෙන කැටයන් කරන්න තරම් කොරියෝ මේ ඒ කාලේ මේ දක්ෂ කොරියෝ ඉඳලා නැහැ. හැබැයි දැන් වැඩකාරයෝ නැහැ ලංකාවේ විදියට. හැබැයි දැන් නම් මේ ලංකාවේ කට්ටියට ඉතින් හැරෙන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. මොකද CNC වලින් ලෝකේ හොඳම ප්‍රොඩක්ට් ගහන්නේ මේ තමයි CNC. කැටයන් අද ගා ලී වල නෙමෙයි කැටයන් කපන්නේ. කැටයන් කපන්නේ යකඩවල. ඒ කරන්නේ CNC වලින්. CNC ඉතින් හොඳටම වැඩ කරන්නේ කොරියාවේ තමයි. මම නම් දන්නේ නැහැ මොකද මේ මම වැඩ කරන්නේ මේ කෑම කම්පැනි එකේ. යකඩ වැඩ තිබුණාට ඒ තියෙන්නේ එන ගලවන්නයි එන දාන්නයි විතරයි මේ CNC ඒව තරම් බරපතල වැඩ නෑ අපිට. මේක දිගේ යනවා එකපාරක් ගිහිල්ලා තියෙනවා. මේක දිගේ ගියාම අපිට හම්බ වෙනවා කියනවා මොකක්ද අර ටෙම්පරරි පැලස් කියන එක. කොහොමවත් මෙතෙන්ට සුවන් සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම සුවන් වල ගොඩක් නෙමෙයි සම්පූර්ණයෙන්ම පේනවා මං හිතන්නේ. ඈත සුවන් යොක් එක නම් කොහෙද මන්ද අර තියෙන සේරු යොක් එක. මුළු සුවන් සේරම බලා ගන්න පුළුවන් ඉතින්. මෙතන ඉඳන් බැලුවා. එහෙම තමයි ඉතින් මෙතන හදන්න ඇත්තේ. තනියම ඉතින් කවුරුවත් නැහැ. එකෙක්වත් ආවේ නැහැ කතා කරාට. මන්ද ඉතින් කැමති විදිහ. මේක අදත් බලාගත්තේ නැතුවොත් එන්න බැරිනොත් ඉතින් ආයෙ දවසක් එන්නේ නැති පාටක් තමයි තියෙන්නේ. ඒක නිසා ආවා ඉතින්. වැඩි දුරකුත් නැහනේ. කිලෝමීටර් 10කුත් නැහැ ඉතින්. පොඩි දුරක්නේ. මෙතන කට්ටිය ඉතින් ඔය සමුදායෙම රැස් වෙලා ඉන්නේ ඉතින් මේ නේද? පල්ලෙයා පේන්නේ නෝ. කොහොමද කපල දිනනවා මං හිතන්නේ. කපල්ලෙන් බැලුවාම ඔන්නෝම ඈත තමයි පේන්නේ. කවුරු ආවත් ඉතින් හොඳට පේනවා. මෙන්න මේව තමයි එහා පැත්තෙන් පේන්නේ මේක. අපි උඩන ඉන්නේ. ඒකත් 1796 ඉඳන් තියෙන එකක් විස්තරයක් තියෙනවා. ඔය තියෙන විස්තරේ. අන්න බැලුන් එක දැන් නම් උඩ. ඕකට සෑහෙන්න දුරක් පේනවා. සමහරට මේක දිගටම ගියාම සමහරට අද බැලුම යන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් යන්න ඕනේ. කලින් දවසේ ගියාට යන්න බැරි වුණාට බැලුමට. එදා ටිකක් රෑ වුණා වැඩි. අදත් කට්ටිය එකතු කරන් එන්න හිටියනම් හවස 5ට විතර එන්න. මේ ගස්වල අතු කපලා නෙමෙයි
අර නොවැම්බර් මාසේ වැන්නනේ විශාල හිම ගොඩක් වැන්නා. ගස්වල අතු ගොඩාක් කඩාගෙන වෙන්න මේවයි. මර බොන්සයින් කැල්ල වගේ හදලා නැති ගස්නේ. ඒවට අර වැටිච්ච හිම දරා ගන්න බැරි වුණා. අතු සේරම කඩාගෙන යන ගොඩක් තැන්වල. මේ අතු අඩු ගස් විතරයි බේරුනේ. අර අනිත් හැම එකේම අත්තක් දෙකක් හරි කැඩලා තියෙන්නේ. මෙතෙන්ට නැගලා බලමු කොහොමද පේන්නේ කියලා. මෙතෙන්ට අර පැත්තේ හිතනට වඩා දුරක් පේනවා. කියනවා සපත්තු ගලවන්න කියලා තියෙන්නේ. ගලවමු. සපත්තු ගලවලා CCTV in operation. හරි අවුලක් නෑ. විනය විරෝධී වැඩ කරන්නේ. මෙන්න මේක නිකන් අපි කියන්නේ මොකද්ද? මොනවා අපි මල් පිපෙන්න පටන් ගන්න තියෙන්නේ. සුපිරියක් තමයි. සුවන්න ආවට මේ දවල් මේ වගේ ඇවිදින්න ඇවිල්ලා නැහැ. හරි හදිස්සියෙන් කොහේ හරි යන ගමන් මෙතනින් දුවනවා, අරහෙට දුවනවා, මෙහෙට දුවනවා, හරියට බලා ගන්නත් නැහැ. ඉතින් අද එහෙම නැහැ. මං විතරයි ඉන්නේ. ඕනි තරම් වෙලා ඉන්න පුළුවන්. ඕනි තරම් වෙලා ඉඳලා යන්න පුළුවන්. බලමුකෝ අද ටිකට් ගන්න පුළුවන් වුණොත් බැලුම යනවා. අර ලනුව කැඩුනොත් බැලුම කොහේ නවතීද කියන්න බෑ. රිස්ක් එකක් කරන් යන්න තියෙන්නේ. ගමු. අර හතරස් උස බිල්ඩින් එකක් පේන්නේ. ඒකට කියන්නේ ඉල්චින් චොංගි අප් කියලා. අප් කියන්නේ ඉස්සරහන ඉල්චින් චොංජි කියන්නේ එතෙන්ද. ඉල්චින් චොංගි අප් කියන්නේ එතන ඉස්සරහ තියෙන බස් වලට එන. ඔය කිට්ටුව තමයි අපේ කම්පැනි තියෙන්නේ. කිලෝමීටර් 10ක් විතර. අසයි සුවර්ණ වල ඉතින් අර ඉතුරු ටිකක් පේනවා. අර ඈත ඉන්න කුරුල්ලා ඌනම් පේන්නේ නැහැ නේද? ඌ තමයි කාජි කියන්නේ. කොරියාවේ කපුටෙක් කරනවා මූ තමයි බලා ගන්න පුළුවන් එකම කුරුල්ල. වෙන කුරුල්ලෙක් හොයා ගන්නවා කියන්නේ බොහොම කලාතුරකින් වෙන වැඩ. චැක් ගගා ඉන්නේ ඌ තමයි. බල්ලන්ට දැඩි නීති රීති දාලා තින්නේ. අනකොල පිට්ටනියක් තිබුණාට බල්ලන්ට මං හිතන්නේ කටකලියාවක් දාන්න ඕනේ නැද්ද කොයි තියෙන්නේ. බුරන්න දෙන්නේ නැතුව ඇති. බල්ලෝ ගෙනියන්නත් එපා කියලා තියෙන්නේ. ඒක ඉතින් හොඳයි. ඉතින් අනිත් මිනිස්සුන්ට කරදරයක් නෑ. දොර වහලා ඉබ්බෙක් දාලා තියෙන්නේ 1600 ගණන් වල ලොකු ඉබ්බෙක් දාලා තියෙන්නේ. ඌ බලන්න ඔය ඉබ්බ කොරියාවේ ලොකු ගේට්ටු වලට දොරවල් වලට දාන જાති ඉබ්බෙක් මේ. පිත්තල ඉබ්බෙක් කොහොම හරි මේක නම් ගොඩක් පරණ ඉබ්බෙක් කොහොම. මොකද්ද මේ? වජන්සිල් දැම්ම යන්න ඕනේ. මේ තියෙන්නේ සිටිය මේ දැන් මම ඉන්න තැන මෙන්න මෙතන. මේ තියෙන තැන ටිකට් ගන්න තැන් තියෙනවා. බැලුමේ යන්න තියෙන තැන තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ බේකොන් ටවර් මොකක්ද මම ඒක ඇතුළ මෙහෙමයි අපිට පේන්නේ නෑනේ. යන්න දෙන්නේ නැහැ. දොර වහලා තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තිබිලා තියෙන්නේ. හරි මේක මේ ඒ කාලේ ඔය මේ ටෙලිෆෝන් කතන්දර නෑනේ. මං හිතන්නේ මේ පණිවිඩයක් දෙන්න තමයි ගිනි තියන්නේ. ගිනි තියලා පණිවිඩයක් දෙනව නැති.
දර මේ පැති දෙකේ තියෙන මොකක්ද දෙයක් ඉක්මන්ටම දැනුම් දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මෙතන ටක් ගාලා ගිනි දැල්ලක් පත් වුණාම කට්ටිය දැනගන්නවා මොකද්ද තත්ත්වය කියලා. ඉතින් පහක් තියෙනවනේ. පණිවිඩ පහක් දෙන්න පුළුවන් ඇති. පහක් නෙවෙයි පණිවිඩ ගොඩක් දෙන්න පුළුවන් ඇති. මේ ගිනි දැල්ල පත් වෙන විදිය අනම්මනම් ඔය ක්‍රමය තියෙන්න ඇති නේ කාලේ. කොහොම නමුත් ඉතින් ඒ කාලේ ඉතින් ෆෝන් Wi-Fi සිග්නල් කතන්දර නැති නිසා ඕවයින් තමයි පණිවිඩ දීලා තියෙන්නේ. ගොඩක් ඈතට පේනවා සාමාන්‍යයෙන් උතනින් තමත් උරාම අර කන්දර පේනවා. එහා කන්දර පේනවා. ඔය පීන කඳු සේරටම පේනවා. ඒක නිසා මේ පණිවිඩයක් දෙන්න හරි ලේසි. මේ ෆෝන් එකෙන් දෙනකොට ලේසි ඇති. ගින්දර පත් වෙච්ච එකම පේනවනේ. ඒතකොට දන්නවා රයිට් වැඩේ හම්බෙලා තින්නේ කියලා. මේ මල් නම් මොනවද දන්නේ නැහැ මේක මේ බලන්න මොනවද දන්නේ යන්කෝ බලන්න ඉස්සරහට මෙතනින් යන්නත් පුළුවන් උඩින් යන්න ආයෙ බැලුම් උඩ ගිහිල්ලා තියෙනවා ආයෙ උඩ දැන් තව ටිකක් ළඟට පේනවා නේද ටික ටික බැලුමට තමයි ලං වෙන්නේ අද බලමු බැලුම යන්න තමයි හිතන්නේ මේ අතු සාමාන්‍යයෙන් කප්පාදු කරනවා මේ වෙලා තියෙන්නේ කප්පාදුව නෙමෙයි ගස් ටික කඩාගෙන වැටෙනවා අර හිම බර වැඩි කමට කලින් පාර යනකොට අතු ලොකුවට තිබුණා අර මේකෙත් එහෙම කප්පාදු කරනවා කියලා මේ නිදාස් තැන් වල තියෙන ගස් එහෙම මහා ලොකුවට කප්පාදු ගන්න නැහැ අර අතු ගැලවිලා වැටිච්ච තැන් පේනවනේ හොඳට අපරාධී මීට වඩා වැඩි නම්සාන් පැත්තේ ගියාම ඒ හන්ද උඩ තියෙන ඔක්කොම කඩාහැලා තිබුණා ලබන සතියේ පෑවුවොත් අන්න අරක බලන්න යනවා ලබන සතියේ පෑවුවොත් කවුරුවත් නැතත් ඉතින් මං එනවා මොකද මේ කම්පැනි හතරම ආයෙම දැන් අවුරුදු 3ක් තිස්සේ දකින්නෝනේ 3ක් කියන්නේ අද අප්‍රේල් 20 නේ ඔව් කොරියාට එල්ලන අවුරුදු 3ක් වෙන හරියටම අද දවසට කියන්නේ 2000 ට කීයද 22 අප්‍රේල් 20 උදේ පාන්දර ඉන්චෝ 3කට පස්සේ කතන්දරේ කොහොමයි ඉතින් අවුරුදු 3ක් තිස්සේ දැකපු කම්පැනි දැකලා ඇති නිසා තමයි මේ තනියම හරි බැස්සේ එළිය පිස්සෙක් වගේ කියෝ යනවා ඉතින් අවුලක් නැහැ මේ රෙකෝඩ් වෙන හින්දා නැත්නම් තනියෙන් කියෝ යන මිනිස්සු මේ නැතුව නෙමෙයි ඕනි තරම් කොරියා හම්බ වෙනවා ට්‍රැක් පැනපුවෝ පාර දිගේ තනියෙන් කියෝ යනවා මේ මං දැන් යනවා වගේ මෙතන වැඩේ මේකයි ඉන්න මෙහෙම නම තිබිලා තියෙනවා මේක මේ එහා පැත්තෙන් පේන දේ තමයි ෆොටෝ එකේ තියෙන්නේ. අද අපිට පේන්නේ මේ කපොල්ල විතරයි නේ. ස්පේස් එක විතරයි. බලනවා නම් කොහොම තමයි තියෙන්නේ. අර ලොකු පල්ලිය. මේ දින වටේ අර හනොක් විලේජ් ස්ටයිලට හදන්න මේ මං හිතන්නේ කඩ එහෙම හදන්න. දරෝක හනොක් විලේජ් කියලා තමයි දාන්නේ. තාම හදලා නැහැ ඒකින්ද එන්ට්‍රන්ස් දාලා ඔක්කොම වහලා තියෙන්නේ. කොහොමත් අවුරුද්දක් විතර යනකොට වැඩ ඉවර අවුරුද්දක් යන ගන්නේ. ගිහිල්ලා බලමුකෝ. අන්න බැලුම පාත් කරනවා. දැන් බැලුමට ළඟයි. යන්කෝ. තාම මේ තාප්පේ දිගයි මේ අර මතකද කලින් වීඩියෝ එක තියෙනවා සෝල් සිටි වෝල් ගියා මතකද සාමාන්‍යයෙන් සෝල් වටේට මේක ගහලා තියෙන්නේ ඒක නම් කිලෝමීටර් 40ක් 50ක් විතර තියෙනවා මේක එච්චර නෑ ඉන්න අර සෙට් එකේ පළවෙනි එක ඊස්ටර්න් ගාඩ් පැවිලියන් එක කියනවා ඒකට නම් යන්න පුළුවන් ඒත් සපත්තු ගලවන්න ඕනේ සපත්තු ගලවලා ඉන්න බලමු මොකද තත්ත්වය කියලා උඩට වෙන්නේ මෙහෙමයි
මේ ගස්වල මේ කාලේට තමයි මල් පිපෙන්නේ. තව මාසයක් විතර මේ මල් තියෙනවා. රෝස පාට මල්. කියන්නේ අර ඈතින් ගන්දේ රෝස පාට නිකන් පොඩි පොඩි ඩොට් ඩොට් පේන්නේ. මේ චෙරි මල්, චෙරි බ්ලොසම් ඉවරයි. ඉවර වුණාට පස්සේ තමයි මේක පිපෙන්න පටන් ගන්න. පස්සේ බැලුවම දිග්ගටම තියෙනවා. මෙතෙන්ට කලින් ඇවිල්ලා තියෙනවා. මේක අර අපි ටිකක් හවස් වෙලා ආපු තැන මේකේ නම් යන්න දෙන්නේ නැතුව ඇති මේ බලමු. මෙදින් සපත්තු ගලවන්න වෙයිද දන්නේ නැහැ බලමුකෝ. ගිහිල්ලා බලමු. කිලෝමීටර බර ගානක් දුර සෑහෙන්න පැහැදිලිව පේනවා. අරගන්ද යන්නේ ලබන සතියේ. වැස්සෙන් නම් අනිවාර්යයෙන් යනවා. කාලගුණේ බලලා තමයි යන්නේ. මෙතනින් ඇතුළට යන්න බලමු. මොකක්ද ගහලා නැහැ. ගහලා තියෙන්නේ පඩිපෙලේ වැටේ කියලා විතරයි. ෆේල් හැසඩ්. සපත්තු ගලවන්න කියලා එහෙම ගහලා නැහැ. කෝඩ් දෙන එක හොඳයි. මොකද ගහලා නැහැ සපත්තු ගලවන්න කියලා එහෙම. බලකොටුවක් තමයි තිබිලා තියෙන්නේ. එහා පැත්තේ තියෙනවද දන්නේ නැහැ ගහලා මේ. ඒවා නෑ සපත්තු දාගෙන හැලලා තියෙන අවුලක් නෑ. නැන්නම් දඩයක්වත් වදිනොත් එන්නේ. මේකෙදි මේ පොඩි කැමරාවක් S2කින් බලනකොට මේක ලස්සනයි. චූටි කැමරාවක් ඉතින් බජට් එකට ගත්තගෙන කොට ඉන්න බැලුම් ළඟටම ආවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලමු. බැලුම් බලමු. කොහෙන්ද යන්න තියෙන ආරයිට්. මෙතනින් පල්ලට බැහැලා මේ යටින් තමයි දොර තියෙන්නේ. මෙතනින් බැස්සාම චෝක් පඩි වෙලා නේද? රයිට්. මාලිගාවට යන එක පොඩ්ඩක් නවත්තලා අර අතන නිදහස් චතුරස්‍රය වගේනේ. නිදහස් චතුරස්‍රය වගේ එතන ඉඳගෙන ඉන්නවා කට්ටිය ලංකාවේ. බලමු ඇතුළට යන්න පුළුවන් එතන. මෙතනින් ගිහිල්ලා බලනවා බැලුවේ මොකද තත්ත්වය කියලා.